හෙලෝ කොහොමද යාළුවනේ? ඉතින් මම අදත් ඔයාලව පිළිගන්නවා ලක්ෂී ස්ටයිල් මගේ YouTube channel එකට. ඉතින් මම ගොඩ කාලයකට පස්සේ තමයි ඔයාලට වීඩියෝ එකක් ගෙනන්නේ. ඒකට හේතුව ඉතින් පොඩි එක්කෙනත් එක්ක මට මොකොත් හැදුවත් වීඩියෝ කරගන්න බැරි වුණා. අදත් මම මේ ඔයාලා ආසම කරන රසම රස කෑමක් හදන්නයි යන්නේ කොහිල ඇඹුලා. මේකට මම ලපටි කොහිල තල් ටිකක් අරගෙන තියෙනවා. ඒකට මම ලූණු, සුදු ලූණු, ඉඟුරු රම්පේ කරපිංචා ඒ වගේම ගොරක කෑල්ලක් එකතු කරගෙන තියෙනවා. ඉතින් අර කොහිල ටික මම අතින් තමයි කඩාගන්නේ. ඒවා ලපටි නිසා අතින් කඩාගෙන හදනකොට ඇත්තටම රසයි කපනවට වඩා. ඒ ටික පොඩියට පුළුවන් විදිහට ඔයාලා කඩා ගන්න. ඊට පස්සේ ඒක එහෙම කඩාගත්තට පස්සේ අපිට පුළුවන් ඒකට මිරිසුයි කහයි 3-5යි ගම්බිරි චුට්ටක් එකතු කරන්න. දිය කිරි සහ මිට කිරි අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි හදන භාජන උල්පේ තියලා ඔයාලට මැටි ඇතිලියක් ගන්න පුළුවන් නම් හොඳයි. මේ වෙලාවේ හැබැයි මම ඇලුමිනියම් ඇතිලියක් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඒකට තෙල් රත් වුණාට පස්සේ අපි ඒකට යොදා ගන්නවා අබෑට. අබෑට ටික රත් වුණාට පස්සේ අපි කපාගත්ත ලූණු, සුදු ලූණු, ඉඟුරු කෑල්ල, ගොරකා, ඒ වගේම රම්පේ කරපිංචා එකතු කරගන්නවා. තියෙනවා නම් ඔයාලා කුරුඳු පොත්තකුත් දාගන්න. ඊට පස්සේ ඒ ටික පොඩ්ඩක් තෙලේ හොඳින් ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. ඔහම හැන්දකින් කවලම් කරමින් ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒකට අර කොහිල ටික එකතු කරගන්න. කොහිල ටික එකතු කරගත්තට පස්සේ අපි ඒ ටිකත් අර තෙලේම ටෙම්පරාදු වෙන පොඩ්ඩක් හැන්දෙන් කවලම් කරගමු. ඔන්න ඔය විදිහට කවලම් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා කන විදිහට ඔයාලගේ කැමති ප්‍රමාණයට ඒකට අවශ්‍ය ප්‍රමාණයට ඔයාලට පුළුවන් ලුණු එකතු කරගන්න. ඉතින් ලුණුත් එකතු කරගත්තට පස්සේ ඔයාලා යොදාගත්ත මිරිසුයි 3-5 මිශ්‍රණය ඔයාලට ඒකේ රස බලද්දී මදි වගේ කියලා තේරෙනවා නම් 3-5 සහ මිරිස් ටිකක් වැඩිපුර එකතු කරගන්න. මිරිසුයි 3-5යි වැඩියෙන් එකතු කරලා උකු පොල් කිරි දාලා මේක හිඳෙව්වම තමයි මේ කොහිල ඇඹුල ගොඩක් රස. ඒත් ඉතින් අපි සෞඛ්‍ය සම්පන්නව කනවා නම් වැඩිපුර මිටි කිරි කන්නත් හොඳ නැහැනේ. හොඳ පොල් කිරි. ඒක නිසා මම නම් මේක දිය කිරි වලින් තමයි තම්බ ගන්නෙ. දැන් දිය කිරි චුට්ටක් දාලා මම මේ කොහිල ටික පොඩ්ඩක් තම්බ ගන්නවා. ඒ ටික තැඹුණාට පස්සේ තමයි මම බාගෙට තැඹිගෙන වගේ එනකොට තමයි මිටි කිරි ටික එකතු කරගන්නේ. මම මේක හැබැයි වහලා හැදුවේ නැහැ. ඒකට හේතුව මේකට දැන් 3-5 දාන හින්දා කොහොමත් කොළ පාට ගතිය නම් අඩුයි. ඒ තවත් එක අර පාට වෙනස් වෙන හින්දා මම මේක වහන්න නැතුව තමයි හැදුවේ. දැන් සාමාන්‍ය ගානට තැඹිලා නිසා මම ඒකට උකු පොල් කිරි ටිකක් එකතු කරගත්තා. ඉතින් ওই විදිහට ටිකක් මේක නටනකොට ඉස්ම ටිකක් වෙන්න තියලා මේක පොඩ්ඩක් බස්ස ගන්න. මේකට හැබැයි උකු පොල් කිරි වැඩි වෙන තරමට ඉතින් ඔන්න ඔහොම තමයි හදලා ඉවරනම. ඉතින් ඔයාලත් හදලා රසම රස කමෙන්ට් එකක් මට දාන්න ලක්ෂී ස්ටයිල්. තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරගෙන යන්න. ඉතින් එහෙනම් හදලා මට කමෙන්ට් එකක් දාන්න. අද දවසට මම ඔයාලගෙන් ගිහින් එන්නම්. නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.